ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් වෙනද වගේම අලුත් රීඩින් එකක් අරන් ආවා. ඉතින් ඔයාටත් ඉන්නවද කවදාවත් කතා කරලා නැති හැබැයි නිතරම හම්බෙන ක්‍රෂ් එකක්. එහෙම කෙනෙක් ඔයාට ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ රීඩින් එක ඔයාට. එහෙනම් අපි බලමු. ඔයාත් එක්ක කවදාවත් වචනයක්වත් කතා කරලා නැති හැබැයි පාරේ තොටේදී බස් එකේදී එහෙමත් නැත්නම් ක්ලාස් එකේදී ඔෆිස් එකේදී ඔයාට නිතරම හම්බෙන ඔයාගේ හිත හොරකම් කරපු ඔයාගේ සීක්‍රට් ක්‍රෂ් එක ගැන අන්න ඒ කෙනා ගැන විස්තර ටිකක් අපි අද මේ රීඩින් එකෙන් බලමු. ඉතින් මම මේක අද ඔයාලට ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. හැබැයි මම මෙතනදී කිසිම සයින් එකක් කියන්නේ නැහැ. ඔයා මේ රීඩින් එක දකිනවා නම් මේකම ඔයාට ප්‍රමාණවත්. ඔයාට මේක සයින් එකක් වෙන්න. ඉතින් අපි බලමු ඔයාගේ මේ විශේෂ සීක්‍රට් ක්‍රෂ් එක ගැන කොහොමද කියලා. ඉතින් මම මෙතනදී බලන්න ලෑස්ති වෙනවා එයාගේ ස්වරූපය, එයා ඔයාට කැමතිද, එයා ඔයා ගැන හිතන්නේ මොනවද, එයා ඔයා ගැන දේවල් දන්නවද වගේ කරුණු කිහිපයක් ගැනම අද මම මේ රීඩින් එකෙන් බලන්න හිතන් ඉන්නවා. ඒ නිසා රීඩින් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාට ඒ වගේම මේක පොදු රීඩින් එකක්. ඉතින් මෙතනදී කියන හැම දෙයක්ම ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට ගැලපෙන දේ විතරක් ඔයා ගන්න කියන එක ආදරෙන් මතක් කරනවා. ඔයාට කිසිම දෙයක් ගැලපෙන්නේ නැත්නම් ඒ දේවල් ගන්න එපා. ඒ වගේම තමයි ඔයාට පර්සනල් රීඩින් එකක් ඕන නම් ඔයාට යෝගේ ක්‍රෂ් එක ගැනයි වෙනමම බලලා අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි බලමු ඔයාගේ රීඩින් එක කොයි වගේ වෙයිද කියලා. ඉතින් ඔයාගේ මේ ඉන්න secret crush එකගේ බාහිර පෙනුම නැත්නම් එයාගේ physical appearance එක කොයි වගේද කියලා බැලුවොත් මට මෙතනදී පෙන්වන දේ තමයි මේ කෙනා අනිත් අයට වඩා ටිකක් කැපිලා පේන පෙනුමක් තියෙන කෙනෙක් කියන එක. එයාගේ S2 හරිම ප්‍රකාශනශීලී S2. ඒ කියන්නේ ඒ S දිහා බැලුවම එයාගේ හිතේ තියෙන දේවල් කියවන්න පුළුවන් වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. එයාගේ හිනාව හරිම ලස්සනයි. ඒ වගේම තමයි එයාගේ හිනාව දැක්කහම ඔයාගේ දවසම ලස්සන වෙනවා වගේ දෙයක් ඔයාට දැනෙනවා කියන එක මට මෙතනදී පෙන්නනවා. ඒ වගේම තමයි එයාගේ ඇඳුම් පැළඳුම් එයා අඳින පළඳින විදිහත් හරිම පිළිවෙලයි. හැබැයි ඒක හරිම සරලයි. තමන්ට ගැලපෙන විදිහට පිරිසිදුව අඳින්න එයා දන්නවා. ඉතින් එයාගේ ඇවිදින විදිහේ ඉන්න හිටින විදිහේ යම්කිසි කොන්ෆිඩන්ස් එකක් පේන්න තියෙනවා. සමහර විට එයාගේ කොණ්ඩය නැත්නම් එයා පාවිච්චි කරන පර්ෆියුම් එකක් අනිත් අයට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එයා දකින ඕනම කෙනෙක්ගේ හිතේ එයා ගැන හොඳ හැඟීමක් ඇතිවෙන විදිහේ ප්‍රසන්න බාහිර පෙනුමක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ මේ සීක්‍රට් ක්‍රෂ් එක. ඉතින් එයා කොයි වගේ කෙනෙක්ද කියලා බැලුවොත් එයාගේ ගතිගුණ කොහොමද කියලා බැලුවොත් මේ කෙනා හරිම නිහතමානී වගේම හරිම කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක්. එයා අනිත් අයට උදව් කරන්න කැමති. හැබැයි ඒක එයා ලෝකෙට පේන්න කරන කෙනෙක් නෙවෙයි. එයාගේ යම්කිසි නිහඬ බවක් තියෙනවා. ඒ කියන්නේ එයා වැඩි කතා බහ නොකරන තැම්පත් කෙනෙක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒ නිහඬ බව අස්සේ ගැඹුරු හිතන බුද්ධිමත් කෙනෙක් ඉන්නවා කියන එක මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයා එයාගේ වැඩ කටයුතු පිළිවෙලකට වගකීමෙන් කරන කෙනෙක්. බොරු ෂෝ එකක් දාන්න එයා කැමති නැහැ. එයාගේ යාළුවෝ අතර එයා හරිම විශ්වාසවන්ත කෙනෙක් විදිහට තමයි මෙයා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. එයාට එයාගෙම කියලා ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ වගේම එයා ඒව රකින්න උත්සාහ කරනවා කියන දේත් මට මෙතනදී පෙන්නනවා. එයාගේ පවුලේ අයට හිතවතුන්ට එයා ගොඩක් ආදරය කරන හැඟීම්බර හිතක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ මේ සීක්‍රට් ක්‍රෂ් එක. ඉතින් එයා සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියන දේ ගැන බැලුවහම එයා ගොඩක් ලොකු යාළුවෝ කල්ලියක් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයි. එයා කැමති විශ්වාසවන්ත හිතට සමීප යාළුවෝ කීප දෙනෙක් එක්ක විතරක් ආශ්‍රය කරන්න. එයා පාටිස් වලට ලොකු සෙනග ඉන්න තැන්වලට වඩා නිදහස් පරිසරයක කාලය ගත කරන්න කැමතියි. යාළුවෝ එක්ක වුණත් එයා නිහඬව ඉඳගෙන අනිත් අයට කියන දේ අහගෙන ඉන්න කෙනෙක් වගේ තමයි පේන්නේ. හැබැයි එයාගේ සමීපතමින් එක්ක ඉන්නකොට එයා හරිම විනෝදකාමී කතා බහ කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා අනිත් අයගේ මතවලට ගරු කරනවා. ඒ වගේම කායිකවත් රණ්ඩු සරුවල් වලට යන්න කැමති නෑ මේ කෙනා. එයාගේ තියෙන මේ නිහඬ තැම්පත් බව නිසාම ගොඩක් අය එයාට ගරු කරනවා.
එයා කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඉතින් එයාගේ වැඩ කටයුතු ගැන බැලුවාම මේ විශ්වයෙන් ලැබෙන පණිවිඩත් එක්ක මේ කෙනා තමන්ගේම ශාස්ත්‍රයේ ගොඩක් දක්ෂ කැපවීමෙන් වැඩ කරන කෙනෙක් කියන එක මට මෙතනදී පෙන්නනවා. එයා ඉගෙන ගන්න කෙනෙක් නම් එයා ගොඩක් වෙලාවට එක්සෑම් වලින් ඉහළින්ම පාස් වෙන කෙනෙක්. හොඳ රිසල්ට්ස් ගන්න කෙනෙක්. ඒ වගේම තමයි පොතපතට ලැබි කෙනෙක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. එයා රස්සාවක් කරන කෙනෙක් නම් තමන්ගේ වගකීම් හරියටම ඉටු කරන ආයතනයේ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වෙන කෙනෙක්. එයා ගොඩක් වෙලාවට ටෙක්නොලොජි සයිඩ් එක නැත්නම් සයන්ස් ෆීල්ඩ් එකට එහෙමත් නැත්නම් කලාව වගේ ක්ෂේත්‍රයකට සම්බන්ධ කෙනෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි එයා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න නිතරම උත්සාහ කරන කෙනෙක්. අලුත් දේවල් ඉගෙන ගන්න කැමති. එයාගේ අනාගතය ගැන ගොඩාක් හිතන ඒ වගේම එයාට යම්කිසි නිශ්චිත ඉලක්කයක් කරා ගමන් කරන්න ඒ වගේම තමයි උත්සාහවන්ත කෙනෙක් කියන දේ මට මෙතනදී පෙන්නනවා. එයා ඔයා ගැන හිතන දේ නැත්නම් එයාගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයට උත්තරය අපි බලමු එයාගේ. ඒ තමයි එයා ඔයා ගැන දන්නවද කියන දේ. ඉතින් මෙතනදී බැලුවොත් ඔයාලා නිතරම හම්බෙන නිසා එයා ඔයාව දැකලා තියෙනවා. එයාගේ හිතේ ඔයා ගැන යම්කිසි මතකයක් තියෙනවා. හැබැයි එයා ඔයාගේ නම නැත්නම් ඔයාගේ පෞද්ගලික විස්තර කිසිවක් දන්නේ නැහැ කියන දේ මට මෙතනදී පෙන්නනවා. මේක සමහර කෙනෙක්ට තමයි රෙසිනේට් වෙන්නේ. රෙසිනේට් වෙන අය මේක මේ විදිහට ගන්න. ඔයා එයා දිහා බලනවා වගේම එයාත් කීප වතාවක්ම ඔයා දිහා බලලා තියෙනවා කියන එක මට මෙතනදී පෙන්නනවා. එයාටත් ඔයා ගැන මොකක් හරි කුතුහලයක් තියෙනවා. ඔයා කවුද? ඔයා මොන වගේ කෙනෙක්ද කියන දේ දැනගන්න එයාගේ හිතේ පොඩි ආසාවක් තියෙනවා. ඉතින් එයා ඔයාට සම්පූර්ණයෙන්ම අමුත්තෙක් නෙමෙයි. එයාගේ හිතේ ඔයා ගැන යම්කිසි තැනක් තියෙනවා. ඉතින් එයා ඔයා ගැන හිතන්නේ මොනවද කියන දේ බැලුවොත් එයා ඔයා ගැන ගොඩක් පොසිටිව් විදිහට තමයි හිතන්නේ. ඔයාගේ ඒ තියෙන ප්‍රසන්න බාහිර පෙනුම, ඔයාගේ හිනාව එයාගේ හිතට ගොඩක් වැදිලා තියෙනවා. එයා හිතනවා ඔයා හරිම නිහතමානී කරුණාවන්ත කෙනෙක් කියලා. ඔයා ඇඳුම් අඳින විදිහ, ඔයාගේ හැසිරීම් රටාව එයා ගොඩක් අගය කරනවා. එයාට හිතෙනවා ඔයා එක්ක කතා කළොත් ඔයා ගොඩක් හොඳ යාළුවෙක් වෙයි කියලා. ඔයාගේ යම්කිසි අහිංසක පිරිසිදු පෙනුමක් තියෙනවා. ඒක එයාගේ හිතට ගොඩක් සමීපයි. ඉතින් එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ ගොඩක් හොඳ ගෞරවනීය හැඟීමක්. ඔයා ගැන එයාගේ හිතේ කිසිම නරක අදහසක් නැහැ කියන එක මට මෙතනදී පෙන්නනවා. දැන් අපි බලමු එයාගේ හිතේ මේ වෙලාවේ ඔයා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා. මේ ආකාශික රෙකෝඩ්ස් වලට අනුව එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ යම්කිසි ඇට්‍රැක්ෂන් එකක්. එයා ඔයාට කැමති. හැබැයි ඒක තාම ගැඹුරු ආදරයක් නෙමෙයි. ඒක හරියට ඔයාව දකිනකොට එයාගේ හිතේ පොඩි සතුටක් නැත්නම් උද්‍යෝගයක් ඇති වෙනවා වගේ දෙයක්. ඉතින් එයා ඔයාත් එක්ක කතා කරන්න, ඔයාව අඳුන ගන්න පොඩි ආසාවකුත් එයාගේ හිතේ තියෙනවා කියලා මට මෙතනදී පෙන්නනවා. හැබැයි එයාගේ තියෙන නිහඬ, තැම්පත් ගතිගුණ නිසා එයා ඒක ප්‍රකාශ කරන්න බයයි. එයා හිතනවා ඔයා එයාට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ඉතින් එයා Tamanගේ හැඟීම් හිතේම තියාගෙන ඔයා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා කියන දේ මට මෙතනදී පෙන්නනවා. ඉතින් එයා ඔයාට කැමතිද කියන දේ බැලුවොත් එයා ඔයාට කැමති. හරිද? හැබැයි මම කලින් කිව්වා වගේ ඒක තාම මුල් අවදියේ තියෙන ක්‍රෂ් එකක් වගේ දෙයක්. ඉතින් අපි මේක බලන්නේ ඔයාගේ සීක්‍රට් ක්‍රෂ් එක ගැනනේ. ඉතින් එයාගේ හිතේ ඔයා ගැන ආකර්ෂණයක්, පැහැදීමක් තියෙනවා. ඔයා එයාට විශේෂ කෙනෙක් කියන දේත් මට මෙතනදී පෙන්නනවා. ඉතින් එයා ඔයාව දකිනකොට එයාගේ දවසම ලස්සන වෙනවා වගේමක් එයාට සමහර වෙලාවට දැනෙනවා කියන එක මට මෙතනදී පෙන්නනවා. එයාටත් ඔයා එක්ක සම්බන්ධයක් පටන් ගන්න, ඔයාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පොඩි හීනයක් තියෙනවා. ඉතින් ඔයා එයාට කැමති වගේම එයත් ඔයාට කැමති. ඒක two way feeling එකක් වගේ. ඉතින් මෙතනදී ඔයාලා දෙන්න අතර කවදා හරි දවසක කතා බහක් ඇති වෙයිද නැත්නම් sannivedanayak ඇති වෙයිද කියන දේ බැලුවොත් මෙතනදී පෙන්නන්නේ ඉදිරියේදී ඔයාලා දෙන්න අතර sannivedanayak ඇති වීමට ඉඩකඩ ගොඩක් වැඩි කියන එක. ඒක බොහෝ විට වෙන්නේ අහම්බෙන්. පාරේදී, බස් එකේදී, එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා හරහා, නැත්නම් ක්ලාස් එකකදී, ඔෆිස් එකකදී වගේ ඔයාලා දෙන්න අතර කතා බහක් පටන් ගන්න පුළුවන්. සමහර විට ඔයාගේ යාළුවෙක් හරහා එයා ඔයාව අඳුන ගන්න උත්සාහ කරන්නත් පුළුවන්.
එයාට ඔයා එක්ක කතා කරන්න ඕනේ වුණත් එයා ඒක කරන්න බය නිසා එයා යම්කිසි සයින් එකක් නැත්නම් ඉඟියක් ලබා දෙන්න ඔයාට උත්සාහ කරයි. ඔයා ඒ ඉඟිය අඳුරගෙන එයාට ප්‍රතිචාරයක් දැක්වුවොත් ඔයාලා දෙන්න අතර ලස්සන සම්බන්ධයක් පටන් ගන්න හැකියාවක් ඇති වෙනවා කියන දේ මෙතනදී ඔයාට පෙන්නනවා. ඉතින් අවසාන වශයෙන් විශ්වයෙන් ඔයාට කියන්නේ ඔයාට ඉවසීමෙන් ඉන්න කියන දේ. ඔයාලා දෙන්න අතර සම්බන්ධයක් ඇතිවීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒක ඉක්මන් කරන්න උත්සාහ කරන්න එපා ඒ නිසා. ඔයා මේ ඉන්න විදිහටම ඔයාගේ වැඩ කටයුතු කරගෙන සතුටින් ඉන්න. එයාට ඔයාගේ අගය දැනෙන්න ඉඩ අරින්න. ඉතින් මේක තමයි ඔයාගේ සීක්‍රට් ක්‍රෂ් එක ගැන හම්බෙච්ච රීඩින් එක. ඉතින් ඔයා කවදාවත් කතා කරලා නැති. හැබැයි ඔයාට නිතරම හම්බෙන මේ ක්‍රෂ් එක ඔයා ගැන මෙන්න මේ විදිහට තමයි හිතන්නේ. ඉතින් මේක ඔයාට රෙසිනේට් වෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඕන්න අනිවාර්යෙන්ම ඒ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා මම අනිවාර්යෙන් මේවත් අරන් එන්නම්. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.